කාලයක් නම ඇහිද්දිත් හිත රිදුනා. ඒත් අද වෙද්දි මං වැඩිපුරම පෙම්වදින නගරය තියතලාව. ඉතින් එන්න යන්න එහෙනම් පුංචි රෝන්දයක් දාලා එන්න. ඉන්නේරි මල් පිපිච්ච පාටනින්නේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේමාසපුවේ සඳ කැන්නිවලන්නේ යාමයේ ඉරාවත් නැතත්කම් නෑ වගේ ලදේ ඉර පායාලා පාදෙලා ගියා පිඳුණු හීන ගාව වැළපිලා ගියා දුක් හීනයක් නොවේලු ආදරේ දැන් අපි ආවා මේ දවස් දෙකේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට. අපි ගෙදරින් එද්දි ටිකක් දවල් වුණානේ. ඉතින් ඔන්න දැන් නම් ටිකක් හවස් වේගෙනයි එන්නේ. ඔයාලා දැනටවත් දන්නවා ඇති අද මට ඔයාලට ලස්සන සුබ ආරංචියක් කියන්න තියෙනවානේ. සුරංගනා කතාවක වගේ ලස්සන ජීවිතයක පොළවේ පය ගහලා ජීවත් වෙන්න ආස පුංචි සුරංගනාවියන්ගේ ආදරණීය හදවත් 1000ක් මේ වෙද්දි මන් දිනාගෙන ඉවරයි. වචනෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක්. මාස 3ක් වගේ පුංචි කාලයක් ඇතුළතදී වීඩියෝස් 11ක් වගේ හරිම පොඩි ප්‍රමාණයකින් මේ තරම් ආදරයක් මට දුන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ හැම වීඩියෝ එකකින්ම මට ඕන කළේ වෙහෙසකාරීමේ ජීවිතය ඇතුලේ විඩාපරව සුසුම්ලන ඔයාලා හැමෝගෙම හිත් එක දශමකින් හරි නිවන්නයි. ඔයාලා වෙනුවෙන් මන් දුන්නු ඒ ආදරයට සබාදාම පෙරලා මට දුන්නු මේ ආදරයට මං හරි ආදරෙයි. එන්න අපි බිඳුවෙන් පටන් ගමු. වැටි නැගිටිමු. දවසක ජීවිතේ දිනනවාමයි කියන අදිෂ්ඨානයත් එක්ක ජීවිතේ හයියෙන් අල්ලගෙන ඉස්සරහට යමු. නැති දේ ගැන දුක් නොවි තියෙන දෙයින් සතුට වෙමින් ඉස්සරහට යන අපේ මේ ජර්නි එක ඇතුලේ අද ඔයාට නැහැ කියන ඒ හැමදේම දවසක ඔයා දිනනේ මැජික් එක ඔයාගේ ඇස් දෙකෙන්ම දකීවි. ඉතින් මේ ලස්සන ජර්නි එක මාත් එක්ක යන්න මගේ අතින් අල්ලගත්තු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. කුරුල්ලන්ගේ කිචිපිචි සින්දු වලින් වටවුණු සීතල නිස්කලංක උදේවරුවක්. මොකක්දෝ මන්දා අලුත් ආරම්භයකට මාව තල්ලු කරනවා වගේ හැඟීමකුයි මට දැනුනේ මේ සීතල පරිසරයෙන්. අද අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න. ගොඩක් දවසක් තිස්සේ යන්න ආසාවෙන් හිටපු ගමනක්. ඔන්න අද තමයි ඒකට ඉඩක් ලැබුණේ. අද අපි යන්නේ අඹේවල තියෙන සෙන් හෝටි ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ෆාම් එක ඕපන් කරන්නේ උදේ 9:30ට කියලා කියපු නිසා අපිට තව ටිකක් වෙලාවක් තියෙන එකේ මේ ලස්සන පරිසරය එක්ක චුට්ටක් කතා කර ඉන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් යන්න පිටත් වෙන්න කලින් උදේ කෑමත් අරගෙන ඇකඩමි එක පැත්තෙන්ම අපි ෆාම් එක බලන්න යන්න පිටත් වුණා. ඉතින් මේ යන ගමන් ඇකඩමි එක කාලේ විස්තර එයාගේ එක්ස්පීරියන්සස් එහෙම මාත් එක්ක කිය තමයි ඉතින් මේ යන්නේ. පැය එකමාරක දෙකක විතර ගමනක්නේ. ඉතින් අපිට චුට්ටක් මහන්සි නිසා මෙන්න මේ කොෆි ෂොප් එකෙන් අතර කළා මොනා හරි බීලා යන්න. සීතල මීදුමෙන් වටවුණු ලස්සන කොළපාට ලෝකයක්. මට නම් මේ අඹේවලට යන පාර. ඔන්න දැන් අපි ටිකටුත් අරගෙන ෆාම් එක ඇතුළට යන්නයි මේ හදන්නේ. අද නම් මෙතන පුදුම තරම් සීතලයි. මේ ජූලි මාසෙනේ. ඉතින් මේක ඕෆ් සීසන් එක නිසා ස්ට්‍රෝබෙරි ගෙඩි ගොඩක් නම් අපිට බලා ගන්න පුළුවන් උනේ නෑ. මෙන්න මෙයා එතන හිටපු හරිම ආඩම්බරකාරයෙක්. පේනවනේ ඒකට හේතුව මුළු ෆාම් එකටම එයා විතරයි. ඉතින් කට්ටිය එයා එක්ක සෙල්ෆි ගහනවා, එයාගේ වීඩියෝස් කරනවා. ආඩම්බරකම් පෙන්නන එක සාධාරණයි නේද? හදලා ටික දවසක් ගියාම 10 මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේම මෙන්න මේ වගේ ලස්සන තැනක් තිබුණා. දිව්‍ය ලෝකේ කොයි වගේද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි මට දැනුනේම මං දිව්‍ය ලෝකේ වංචිල්ලාවක වාඩි වෙලා ඉන්නවා කියලයි.
ඈත නොපෙනෙන සීතල මීදුමයි සැරින් සැරේට හැංගි හැංගි ආයම ඉබිකම් කරන රත්තරන් පාට ඉර එළියයි මුළු පරිසරයම වහගත්තු මේ කොළම කොළ පාටයි. සොබාදහම ඇතුලේ සැනසෙන්න පුරුදුන අයට නම් ඉතින් මේක දිව්‍ය ලෝකයක්ම තමයි. ඉතින් අපි එතනින් නැති ටිකක් හවස් වෙලා තිබුණු නිසා නුවරඑළියෙන් දවල් කෑමත් අරගෙන එමින් ගමන් රෑ කෑමත් අරගෙනම අපි ඉන්න හොටෙල් එකට අපි ආවා. මහන්සි යන්න හොඳ වොෂ් එකකුත් දාගෙන රෑට කෑම ගන්න තමයි දැන් අපි මේ ලෑස්ති වෙන්නේ. ජීවිතේ තවත් එක ලස්සන පිටුවක්. අද ආයෙත් අපි ගෙදර යන දවස. ඉතින් අන්තිම වතාවටත් අපි මේ ලස්සන පරිසරයේ සිසිලස විඳින ගමන් ටිකක් කතා කර කර හිටියා. ඉතින් මේ බංගලාවේ මල්පැල නඩත්තු කරන කෙනාගෙන් මට අද තෑගිත් ලැබුණා. එයා මට ගෙදර ගිහින් පැල කරන්න කියලා මල්ලතු කෑලි ගොඩක් කපලා දුන්නා. මේව හදාගන්න පුළුවන්. මේ හරි ලේසි හදාගන්න. මේක මල හැදුන මේ වගේ thank you. ඉතින් හරිම ලස්සනට පිරිසිදුවට මේ අය මේ තැන් බලා ගන්නවා. ඉතින් ඒ අයගේ මහන්සිය කැපවීම අගේ කළ යුතුමමයි. ඉතින් බෑගුත් ලෑස්ති කරගෙන අපි දැන් ගෙදර යන්න පිටත් වෙන්නයි මේ හදන්නේ. මේ ජූලි 10 වෙනිදා මගේ YouTube channel එකේ subscribersලා 500 සම්පූර්ණ වුණේ හරියටම මෙන්න මේ දවසේ. මන් channel එකේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරලා හරියටම මාස 3කට පස්සේ ඊට දවස් 6කට පස්සේ ඒ කියන්නේ හරියටම ජූලි 16 වෙනිදා වෙද්දී අපේ මේ YouTube channel එකේ subscribersලා 1000 සම්පූර්ණ වුණා. මගේ ජීවිතේ දිනපොතේ ලස්සන පිටු හොයමින් යන මට ඒ ලස්සන පිටුව ලියන්න අකුරු අමුණලා දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.